Hello guys, අපි ඊළඟ වීඩියෝ එකෙන් තමයි හම්බෙන්නේ. මම ටට්ටක් ගාලා කියන්නම් මොකද වීඩියෝ එක ඩික් කරන්න කැමති නෑ. මොකද හේතුව කට්ටිය ඒකට කැමති නැති නිසා right. එතකොට මේක මම මගේම ඔයා දන්න ඔයගොල්ලෝ දන්න මේක මගේ බ්‍රෑන්ඩ් එක IMOU කියන බ්‍රෑන්ඩ් එකකින් තමයි මේක තියෙන්නේ. මේක විශේෂත්වය තියෙන මේක සෝලර් පැනල් වලින් තමයි මේක සෝලර් වලින් තමයි මේක සම්පූර්ණයෙන්ම දුවන්නේ. එතකොට මේක ක්වික් ගයිඩ් එකක් ගත්තොත් හිම ඩිටෙක්ෂන් එතන ස්මාර්ට් ෆුල් කලර් විෂන් එක තියෙනවා. එතකොට මේකේ බැටරි එක තියෙනවා 5000 මිලි ඇම්පියර් රීචාර්ජබල් බැටරි එකක් තමයි මේකේ තියෙන්නේ. එතකොට මේක සෝලර් චාර්ජින් එකක් එක්ක එන්නේ. Cell 3C මේකේ තියෙන්නේ all in one battery powered security camera කියලා තමයි තියෙන්නේ. එතකොට මේකේ අපි පොඩ features ටිකක් බැලුවොත් එම 100% wire free කියලා තියෙනවා. එතකොට private mode එක 500 mAh එක තියෙනවා. smart full color night vision එක කියලා තියෙනවා. weather proof එක තියෙනවා. එතකොට two way talk එක human tracking අර තියෙන අනිත් ඒවල තියෙන හැම features එකක්ම තියෙනවා. මේක C type port එකක් නිසා තමයි මෙහෙම තියෙන්නේ. right මේකත් මම unboxing කරන්න හදන්නේ. ඕගලන්ට බලන්න ගන්න පුළුවන් කොයි වගේද මේක තියෙන්නේ කියලා. මේකේ තියෙනවා ක්වික් ගයිඩ් එක තියෙනවා. මේකේ අනිවාර්යයෙන්ම තියෙනවා ක්වික් ගයිඩ් එක තියෙනවා. ක්වික් ස්ටාර්ට් ගයිඩ් එක තියෙනවා. මේක නම් ඉතින් මට වැඩක් නෑ. මේක මේ විදියට තමයි ඔයගලට පේන මේක කොහොමද මේ විදියට තමයි තියෙන්නේ කියලා. right. ලස්සනම තියෙනවා ඒක. මගේ බ්‍රෑන්ඩ් එක මම ආසම බ්‍රෑන්ඩ් එක එහෙම තිබුණාවේ. එතකොට මේකේ මේක ෆිට කරන්න තියෙන්නේ වෝල් එකට C type එකක් තියෙන්නේ. මේක කනෙක්ට් කරන්න තියෙන්නේ මෙතන USB port එකට මේක වෙනම select මේ කනෙක්ට් කරන්න තියෙන්නේ. එතකොට මේක තව දෙයක් තමයි මේක පොඩ්ඩක් rotatable එකක්. අපිට මේක rotate කරන්න පුළුවන්. මෙතනින් අපිට unscrew කරලා අපිට මේක වෙනම ෆිට කරගන්න හැකියාවකුත් වෙනම තියෙනවා. මේක විතරක් වෙනම තැනකට අපිට ෆිට කරන්න පුළුවන්. මේක ඕන තැනකට ඒ කියන්නේ මේක හිරු එළිය තියෙන පැත්තට අපිට මේක rotate කරන්න පුළුවන් හැකියාවක් තියෙන්නේ. ඔයගලන්ට පේන ඇති මේ විදිහට තමයි තියෙන්නේ. මේක 3 megapixel මේක 3 megapixel කැමරා එකක්. නමුත් මේක ඇක්සසරිස් ඔයගලන්ට ඉතින් බලන්න දෙයක් නැහැ. මේකේ තියෙන්නේ අරකේ තියෙන විදියටම තමයි. මේ ඔක්කොම එකට කනෙක්ට් කරන්න පුළුවන්. මේකට තියෙනවා NVR එක හරහා තමයි මම ඔක්කොම කරන්න හදන්නේ. NVR එක ඕනේ නැහැ. ඇප්ලිකේෂන් එකට නිකම්ම ඩයරෙක්ට් ක්ලික් කරන්න කනෙක්ට් කරන්න තියෙන්නේ. ඔයගලන්ට මේක ගැන සම්බන්ධ මොකක් හරි ගැටලුවක් තියෙනවා මට ඔයගලන් මේකට ඕනම කෙනෙකුට කමෙන්ට් කරන්න පුළුවන්. මම ඒක සම්බන්ධව පුළුවන් හැකි ඉක්මනින් මම ඔයගලන්ට පිළිතුරු සපයන්න දැස්තියි. හරි අපි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් එමු. මේක මේ ටික ඔක්කොම කනෙක්ට් කරපුවම ඇප්ලිකේෂන් එක කොහොමද වැඩ කරන්නේ, මොන විදියටද තියෙන්නේ, මොනවද තියෙන ෆීචර්ස් ඔක්කොම මට වෙන වීඩියෝ මොකද මම වීඩියෝ එකක් වැඩි වෙලා තියන්න කැමති නැත්නම් මම මේ වීඩියෝ ඔක්කොම එකකට දාන්න කැමති. නමුත් මේක කවුරුත් එහෙම බලන්න හැකියාවක් නැහැ. බලන්න කැමති නැති නිසා මම ඒකට මම ඒකේ වැඩි කැමැත්තක් නැහැ. හරි අපි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. මොන හරි ඔයගලන්ට මේ සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා, මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඔයගලන්ට කමෙන්ට් කරන්න පුළුවන්. ඔයගලන්ට අනිත් අයටත් දැනගන්න එක මේක ෂෙයා කරන්න. කොයි විදියටද ඔයගලන්ටම මේක ෆිට කරගන්න පුළුවන් එකක් නිසා ඔයගලන්ට හරිම ලේසි. කිසිම ප්‍රොෆෙෂනල් පීපල් කවුරුත් ඕනේ නැහැ. කිසිම කෙනෙක් ඕනේ නැහැ. ඔයගලන්ට මේක තනියෙන් කරගන්න පුළුවන් හැකියාව නිසා. රයිට් එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. මොන හරි දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. අමතක කරන්න එපා. share කරන්න. Okay, thank you guys. Bye.